ප්‍රශ්නයක් නෑ ගත්තට හැපීම කියලා. නමුත් ඇත්තට මේක වෙන්නේ ඒවා ඇවිල්ලා ආයතන වල හැපෙනකොට අපේ සිතෙන් ඒවා ස්පර්ශ කරනවා. එහෙම එකක් වෙන්නේ. දැන් උදාහරණයකට මෙන්න ඇස තියෙනකොට උදාහරණයක් අපි කියමු ඇස කියලා. ඇසෙහි මෙන්න රූපයක් ගැටෙනවා. හරිනේ? ඒකත් ගැටීමක්. ඒ ගැටෙනකොට ඒ රූපය අරගෙන සිතක් පහළ වෙනවා. මම රූපයක් සිත කියන රූපයක් නෙවෙයි සිතක් පහළ වෙනවා. හරිනේ? සිත. ඒ සිතයි මේ රූපය අතර ස්පර්ශයක් තියෙන. ඒකට තමයි ස්පර්ශය කියන්නේ. හරි මේක ඇවිල්ලා රූපේ ගැටීමක් වෙනවා. ඒක නෙවෙයි මෙතන ස්පර්ශය කියන්නේ. රූපය ඇවිල්ලා ආයතනයේ ගැටෙනවා. ඒ ගැටෙනකොට ඒ ආයතනයේ සිතක් හට ගන්නවා. ඒ සිතෙන් මේ ගැටිච්ච රූපේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා කියන්නේ රූපයත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක සියුම් නාම ධර්මයක්. ස්පර්ශය. සාමාන්‍යයෙන් දරව හිතනවා නැවත කියන්නම් ඒක. ආයතනයක රූපයක් ගැටෙනවා අරමුණක් ගැටෙනවා. සිතට මොකක් අරමුණක් එනවා. එතකොට සිතෙන් ඒ අරමුණ දැනගන්නකොට ඒ සිතෙන් මේ අරමුණ ස්පර්ශ කරනවා. සම්බන්ධතාවයක් ඇති වෙනවා. හරිනේ? එතකොට මේ ආයතන දැන් රූපේ ඇහෙන් රූපයක් ස්පර්ශ කරන්න ඇහැ තියෙන්න එපයිනේ. ආයතන 6 ඇති කල්ලි තමයි මේ ස්පර්ශ සිද්ධ වෙන්නේ පුතේ.